සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න අදත් ආවා ළමයි සුපිරිම වීඩියෝ එකක් අරගෙන ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න නම් අනිවාර්යෙන් ඔයා මෙන්න මේ ටික ඔයා මේ මාකට් එකේ දැනගන්න ඕන. එහෙම නැත්නම් ඔයාගේ මානසික මට්ටමත් එක්ක මෙන්ටැලිටි එකත් එක්ක මේක ට්‍රේඩ් කරන එක හරි අමාරුයි. ඔයාට ට්‍රේඩින් වලට ආපු මුල් කාලේ දැනෙන්න ඇති මුල් කාලේ ඔයා දාන ට්‍රේඩ්ස් ගොඩක් ප්‍රොෆිට් වෙනවා. හැබැයි ටික කාලයක් යනකොට ඒක ලොස්ට් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඇයි එහෙම වෙන්න විදිහක් නැහැ නේද? මාකට් එක ආපු කාලේ ප්‍රොෆිට් වෙලා මේක ගොඩක් අයට ලොකු තියෙන ප්‍රශ්නයක්. ඒක ඔයා ට්‍රේඩින් කරගෙන යනකොට ඔයාට හරි ප්ලෑන් එකක් නැත්තම්, ඔයාට හරි ස්ට්‍රැටජි එකක් පර්ෆෝම් කරලා නැත්තම්, සෙටප් එකකට වැඩ කරන්නේ නැත්තම් ඔයාට අනිවාර්යෙන් ওই ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. ඒ හින්දා තමයි ලෝකේ ඉන්න හොඳම ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා මේ වගේ ක්‍රමවේද Tamanටම ආවේනික වූ ක්‍රමවේද හොයාගෙන තියෙන්නේ. ඒකට ඒ වගේම පිට යන්නේ නැහැ. ලොස්ට් එකක් ගියත් ඒක පොඩි ලොස්ට් එකකින් එයා රිකවර් කරගන්නවා. ඒ හින්දා මේක ඇත්තට මාරම වැදගත් වීඩියෝ එකක් ළමයි. හරි අපි වැඩේට යන්කෝ. හිතන්න ඔයාට ඔයාගෙම කියලා ට්‍රේඩින් මෙතඩ් එකක් තියෙනවා. ස්ට්‍රැටජි එකක් තියෙනවා. ඔයා බෑක් ටෙස්ට් කරලා හොඳට හදාගත්ත ඔයාට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒක තමයි ඔයාගේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක. සමහර විට කන්ෆර්මේෂන් 3ක් 4ක් 5ක් එක්ක ඩයිවර්ජන්ස් RSI ඊට පස්සේ තව ඔය තියෙන හැම එකම බලලා ඔයා හදාගත්ත ස්ට්‍රැටජි එකක් තියෙනවා. ඔන්න ඒක හරි. ඒකේ විනින් පර්සන්ටේජ් එකකුත් තියෙනවා, සාමාන්‍ය විනින් පර්සන්ටේජ් එකක්. ලොකු විනින් පර්සන්ටේජ් එකක් අවශ්‍ය නැහැ ට්‍රේඩින් වලදී. හරිද? අපි විනින් පර්සන්ටේජ් එකේ ප්‍රශ්නයක් නෑ, අපි අපේ ප්‍රොෆිට් එක තමයි බලන්නේ. කියන විනින් පර්සන්ටේජ් එක අඩු වුණත් අපි ඒක මැනේජ් කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. මැනේජ් කරගන්න ළමයි RR එකෙන්. RR කියලා කියන මම හැම වෙලෙම කියන RR එක කියලා කියන්නේ ඒ කියන්නේ රිස්ක් එක එකක් කරොත් එහෙම ඒකෙන් අපිට හම්බෙන රිවෝඩ් එක ඊට වඩා 3 ගුණයකට වඩා වැඩි වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ ස්ටොප් ලොස් එක පිප් 10ක් දැම්මොත් ටේක් ප්‍රොෆිට් එක පිප් 30ක්වත් තියෙන්න ඕන. එතකොට රිස්ක් රිවෝඩ් රේෂියෝ එක හරි. එතකොට ඔයාගේ පළවෙනි ට්‍රේඩ් එක ලොස් වුණත්, දෙවෙනි ට්‍රේඩ් එක ලොස් වුණත්, තුන්වෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණොත් ඔය ඒත් ඔයාලට ප්‍රොෆිට් එකක් තියෙනවා. අන්න ඒ විදිහට තමයි අපි මේ ට්‍රේඩින් ප්ලෑන් එක හදන්නේ. එතකොට ඒක ට්‍රේඩින් ප්ලෑන් එකක් ඒක. ඔයාගේ ස්ට්‍රැටජි එක තිබ්බට හරියන්නේ නැහැ. ඒකට හරියන ප්ලෑන් එකක් තියෙන්න ඕන. මොකද ඔයා හිතන්න ඕන මම අද දවසට ට්‍රේඩ් 10ක් දානවා නම් ට්‍රේඩ් 10න් මං කීයක් වින් කරොත්ද මගේ මේ ට්‍රේඩින් ප්ලෑන් එකේ මට ප්‍රොෆිට් එකක් තියෙන්නේ. තේරුණානේ? හරි. ඊට පස්සේ ඔන්න ඔයා නිකන් හිතන්න ඔයා පළවෙනි දවසේ එන්ට්‍රි එකට එනවා මේ 1 to 3 රේෂියෝ එකෙන්. පළවෙනි දවසේ එන ට්‍රේඩ් එකෙන් ඔන්න පළවෙනි දවසේ පළවෙනි ට්‍රේඩ් එකෙන් ඔයා ප්‍රොෆිට් වෙනවා. හරිද? එතකොට ඔයා පිප් 30ක් ප්‍රොෆිට් වෙනවා ඔන්න පළවෙනි ට්‍රේඩ් එකෙන්. හරි. ඊට පස්සේ ඊට පස්සේ එතනින් ඉවරයි. ඔයා පළවෙනි ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් වුණා. ඔයා වැඩි තණ්හාවට යන්නේ නැහැ. ඔයා එතනින් ට්‍රේඩින් එක නතර කරා. එදා දවසේ ට්‍රේඩින් නතර කරා. හරි. ඊට පස්සේ දෙවෙනි දවසේ පටන් ගන්නවා. ඔන්න දෙවෙනි දවසේ ඔයාගේ පළවෙනි ට්‍රේඩ් එක ලොස්ට් වෙනවා. හරිද? දෙවෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙනවා. පළවෙනි ට්‍රේඩ් එක ලොස්ට් වුණාට පස්සේ පිප් 10ක් ලොස්ට් වෙනවා. දෙවෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණාට පස්සේ පිප් 30ක් ප්‍රොෆිට් වෙනවා. සමස්තය පිප් 20ක් ඔයා ප්‍රොෆිට් කරනවා. ඔන්න ඔයා එදා දවසේ ට්‍රේඩින් ස්ටොප් කරනවා. ඊට පස්සේ තුන්වෙනි දවස් වෙනවා. ඔන්න තුන්වෙනි දවසේ පළවෙනි එක ලොස්ට් වෙනවා. දෙවෙනි එකත් ලොස්ට් වෙනවා. තුන්වෙනි එකත් ලොස්ට් වෙනවා. හරිද? ඔයා ඔන්න හතරවෙනි එක ප්‍රොෆිට් වෙනවා. හතරවෙනි ප්‍රොෆිට් වුණා කියන්නේ පළවෙනි තුනම ලොස්ට් වුණාට පස්සේ පිප් 30ක් ලොස්ට්. හතරවෙනි ප්‍රොෆිට් වුණාට පස්සේ පිප් 30ක් ප්‍රොෆිට්. ඒ කියන්නේ බිඳුවයි. ඒතකොට ඔයා ඒ දවසේ ඔයාගේ ප්‍රොෆිට් එක බිඳුවයි. ඒ කියන්නේ පිප් ගාන බිඳුවයි. කමන්නේ. ඔයා ඒක එතනින් නතර කරනවා. ඔයා හිතනවා මාකට් එක දැන් මේ දවස් මේ අද අවුල්. එහෙනම් මම අද ට්‍රේඩින් ස්ටොප් කරනවා කියලා ඔයා හිතනවා. හරිද? ඒක අවුලකුත් නැහැ. ඔන්න හතරවෙනි දවසේ ඔයාගේ පළවෙනි ට්‍රේඩ් එකම ලොස් වෙනවා. ඊට පස්සේ ඔයාට හිතෙන්න පුළුවන් අද අවුල් ඒ හින්දා අද නතර කරනවා කියලා හිතුනොත් එහෙම ඔයාට නතර කරන්න පුළුවන් ඕන වෙලාවක. හරි. එතකොට ඔයා ලොස්ට් වෙනවා. ඔන්න ඒක ලොස්ට් වෙනවා. ඔන්න පිප් 10කින් ඒක ලොස්ට් වෙනවා. හරිද? ඒ හතරවෙනි දවසේ. ඊට පස්සේ පස්වෙනි දවසේ
ඔයා පළවෙනි එක ලොස්ට් වෙනවා. දෙවෙනි එකත් ලොස්ට් වෙනවා. ඔන්න තුන්වෙනි එක ප්‍රොෆිට් වෙනවා. හරිද? එතකොට ඒත් ඔයා ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒත් ඔයා හිතනවා මාකට් එක හොඳයි. තව ට්‍රේඩ් කරනවා කියලා. ඊට පස්සේ ඕන් ඊළඟ පාර හතරවෙනි එකත් ලොස්ට් වෙනවා. පස්වෙනි එකත් ලොස්ට් වෙනවා. ආයෙ හයවෙනි එක ප්‍රොෆිට් වෙනවා. එතකොට ඔයා දැනට දෙකක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඊට පස්සේ 8 වෙනි එක ආයෙ ලොස්ට් වෙලා 9ත් ලොස්ට් වෙලා 10 ප්‍රොෆිට් වෙනවා. හරිද? එතකොට ඔයා ට්‍රේඩ් 10ක් දාලා තියෙනවා. ඒ ට්‍රේඩ් 10න් 1:3 රේෂියෝ එකෙන් ට්‍රේඩ් 3ක් වින් කරලා තියෙනවා. හරිද? ට්‍රේඩ් 3ක් වින් කරලා තියෙනවා. ට්‍රේඩ් 3ක් වින් කරා කියන්නේ ළමයි ඔයාට පිප් 90ක් ඇවිල්ලා තියෙනවා. ප්‍රොෆිට් එක පිප් 90ක් ඇවිල්ලා තියෙනවා. ට්‍රේඩ් 7ක් ලොස්ට් වෙලා තියෙනවා. ට්‍රේඩ් 7ක් ලොස්ට් වෙලා තියෙනවා කියන්නේ පිප් 10 ගානේ පිප් 70ක් ලොස්ට් වෙලා තියෙනවා. මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න මේ මෙතඩ් එක කොච්චර වටිනවද කියලා හිතන්නකෝ. එතකොට මේකෙත් ඔයාට පිප් 20ක ප්‍රොෆිට් එකක් තියෙනවා ළමයි. දැන් අපි ට්‍රේඩ් 10ක් දාලා ට්‍රේඩ් 10ක් දාලා 7ක් ලොස්ට් වෙලත් හරිද? ඔයාට ඩොලර් 20 මේ පිප් 20ක ප්‍රොෆිට් එකක් තියෙනවා. එතකොට ඔයා මාසේ සතිය අන්තිමට කැල් කරලා බලනවා ඔයාගේ සම්පූර්ණ පිප්ස් ගාන කීයද කියලා. 60ක් එනවා. ඔන්න ඔයා සතියේ අන්තිමට පිප් 60ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඔයා 0.01කින් ඒ කියන්නේ ඩොලර් 100ක වගේ account එකකින් ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයා ට්‍රේඩ් කරන්න වෙන්නේ 0.01කින් නේ. 0.01කින් ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයාට ප්‍රොෆිට් එක ඩොලර් 7ක් එනවා ඒ සතියට. ඔයා 0.1කින් ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයාට ඩොලර් 70ක් ඇවිල්ලා. ඩොලර් 70ක් ඇවිල්ලා තමයි. එතකොට ඔයා එකෙන් ට්‍රේඩ් කරන කෙනෙක් නම් ලොට් එකෙන් ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයාට ඩොලර් 700ක් ඇවිල්ලා ළමයි. තේරුණාද? එතකොට අපිට අවශ්‍ය ප්‍රොෆිට් එක අපි මැනේජ් කරන්නේ අපේ බැලන්ස් එකෙන්. ඒ හින්දා ඔයාට මේ ඩොලර් 100 බැලන්ස් එකෙන් ඩොලර් 70ක් ප්‍රොෆිට් කරන්න බෑ. තේරුණාද? ඒක තමයි අපි account management එකක් කියලා වෙනම එකක්. account එකේ balance එක අපි manage කරන්න ඕන. risk එක manage කරන්න ඕන. mind relax වෙන්න ඕන ළමයි. එතකොට තමයි මේ වැඩපිළිවෙල හරියටම යන්න පුළුවන්. ඔන්න ඔය සතියේ සම්පූර්ණ ඔයා ගත්ත profit එකට ඔය setup එකට ඕකට තමයි අපි කියන්නේ setup එකක් කියලා කියන්නේ. ඕකට මම කියන්නේ setup එකක් කියලා. ඒ කියන්නේ මගේ system එකේ මම හදාගත්ත විදිය. එතකොට බලන්න අපි ළඟ කොච්චර plan එකක් තියෙනවද කියලා මේ වැඩේට. ඔයා මේ වැඩ පිළිවෙල කරනවා නම් මං ඔයාගෙන් අහනවා මේ සතියේ සෙටප් එක කොහොමද කියලා මං ඇහුවොත් ඔයාලට පුළුවන් වෙන්න ඕන සතුටුදායකද අසතුටුදායකද කියලා කියන්න. හරිද? සතුටුදායක නම් පිප් 50ක් හරි 20ක් හරි 10ක් හරි මගේ වීක්ලි සෙටප් එක පිප් 50යි කිව්වොත් එහෙම ඔයා සෑහෙන සාර්ථකයි. ලොකු සාර්ථකත්වයක් තියෙන කෙනෙක්. ඔයා හිතන්නේ පිප් 50ක් කියන්නේ පොඩි ගාණක්. 0.01කින් දපුව ඩොලර් 5යි නෑ. ඒක සම්පූර්ණ වැරදි. පිප් එකක් ගත්තත් ඔයා වින්. පිප් ප්‍රමාණය ළමයි අපිට වැඩි කරගන්න පුළුවන්. හැබැයි ලොස්ට් එක වුණොත් ඒක රිකවර් කරගන්න හරි අමාරුයි නේද? ඒ හින්දා හොඳට මතක තියාගන්න මේ වැඩපිළිවෙලට අපිට හරියම ප්ලෑන් එකක් තියෙන්න ඕන. හරිද? එතකොට ළමයි ඔයාගේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරලා ඔයා ඇඳපු ප්ලෑන් එක පාවිච්චි කරලා ඒ සතිය තුල ගහන ගේමට තමයි අපි සෙටප් එකක් කියලා කියන්නේ. හරිද? අපි එහෙම සෙටප් එකක් කියලා කියමු. මේක ඇවිල්ලා මේ මාකට් එකේ තියෙන එකක් නෙමේ. මම හදාගත්ත ක්‍රමයක්. ඒකට ඒක සෑහෙන ලේසි මට. මට වීක්ලි සෙටප් එක තමයි බලන්න තියෙන්නේ. ඒකට මම හැමදාම මගේ සෙටප් එකට අදාළ දවසේ ප්‍රොෆිට් එක ලියනවා. මාසේ සතියේ අන්තිමට සිකුරාදාට මම බලනවා කොහොමද මගේ සෙටප් එකේ තත්ත්වය කියලා. හරිද? එතකොට ඔයා මේ විදිහට මාස 3ක් හරියට ප්‍රැක්ටිස් කරොත් ඔයාගේ තියෙන අඩුපාඩු ටික ඔක්කොම ඔයාට අහු වෙනවා. එක දිගට හැමදාම දවස ගන්න ට්‍රේඩ් දාන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. සතියකට එක දවසක් ට්‍රේඩ් කරත් ඇති. හරිද? එතකොට ඔයාට මාස 3ක් යනකොට ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියලා ඔයාට අහු වෙනවා.
හරිද? ඔයා වැඩේදී හැම සතියකම වගේ සාමාන්‍යයෙන් ඇවරේජ් පිප් 20 50 අතර ඉන්නවා නම් එහෙම නැත්නම් 100ට වගේ ගියොත් එහෙම ගොඩක් හොඳයි. එහෙම ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයා රියල් account එකේ ට්‍රේඩ් කරන්න සුදුසු කෙනෙක්. හරිද? මං කියන එක පැහැදිලිද? ළමයි මේ වැඩේ එහෙම තමයි කරන්න ඕන. හොඳට හිතලා බලන්න. ඔයාට ඔයාගේ සල්ලි ටික නාස්ති කරන්න ඕන කමක් නැහනේ. හරිද? එතකොට අපේ channel එකේ අපි A to Z බිඳුවේ ඉඳලා ඔයාට කියලා දෙනවා. එහෙම කියලා දෙන්නේ ඔයා ඇත්තටම සාර්ථක කරන්න ඕන හින්දා. එහෙම ඔයාව අසාර්ථක කරන්න ඕන නම් අපිට මේ වගේ plan ඉදිරිපත් කරන්න ඕනේ නැහැ. නිකම් ඔය මොකක් හරි කියලා මේ කියන්න පුළුවන්. ඔයාලත් ගේමක් ගහන්න ඕන මේකෙන්. එතකොට ඔයාලා අපිත් එක්ක හැමදාම ඉන්නේ. ඒ හින්දා තමයි අපි මාකට් එකේ අප්ඩේට් 100%ක් එන්නේ. අපිත් එක්ක ටීම් එකක් ඉන්නවා. ඉතින් අපි මේ ටීම් එකේ අදහසුත් අරගෙන තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඒ හින්දා අපිත් එක්ක හැමදාම ඉන්න ළමයි. එතකොට ඔයාලට අලුත් දේවල් අලුත් ස්ට්‍රැටජිස්. එතකොට මම මේ ඔයාලට මේ කිව්වේ එක සෙටප් එකක් ගැන. ලෝකේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා පාවිච්චි කරන තව සෙටප් ගොඩක් තියෙනවා. සමහර සෙටප් තියෙනවා ළමයි අපිට පාවිච්චි කරන්න බැරි සෙටප්. මොකද ඒකට හේතුව ඒකට සාමාන්‍ය ඩොලර් ලක්ෂේ ලක්ෂ 2 ලක්ෂ 5 වගේ ලොකු බැලන්ස් තියෙන්න ඕන. ඉතින් ඒවට අපිට යන්න බෑ. දවසේ අන්තිමට විනින් පර්සන්ටේජ් එකෙන් ප්‍රොෆිට් එක ලොස් නැතුව පොඩි ගාණක් හරි ප්‍රොෆිට් කරලා දවසේ අන්තිමට ඉවර කරන්න පුළුවන් වෙන සෙටප් වර්ග තියෙනවා ළමයි. ඒ සමහර සෙටප් අපිට පාවිච්චි කරන්න බෑ. ඇත්තටම පාවිච්චි කරනවා කියලා හිතන්නවත් බෑ. හැබැයි ළමයි අපි ඒව ගැන කතා කරමු. එතකොට මේ ඔයාට මේ මාකට් එකේ වෙන දේවල් ගැන ලොකු අවබෝධයක් එනවනේ. ඒක ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් මේ වීඩියෝ එක අපි මෙතනින් නතර කරමු. ඔයාට මේ සෙටප් එක ගැන හොඳ අවබෝධයක් එන්න ඇති. කමෙන්ට් එකක් දාන්න, අපිට මැසේජ් එකක් දාන්න. දන්නේ නැති දේවල් තියෙනවා අපේ Telegram channel එකට අවිල්ලා අහගන්න. මාකට් එකේ අලුත්ම අප්ඩේට්ස් දැනගන්න ළමයි අපිව subscribe කරලා තියාගන්න. bell icon එකත් අනිවාර්යෙන් click කරන්න. මොකද අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. එතකොට ඔයාලට ඒ වීඩියෝ එක බලන්න ලේසි. හරි ළමයි එහෙනම් අපි ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.